මහවිලච්චිය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයට සහ විල්පත්තු අභයභූමියට මායිම්ව පිහිටි දුෂ්කර ගම්මානයක්. මේ දුරස්තර ගම පිහිටා තියෙන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන අනුරාධපුරයට කිලෝමීටර් 50ක් පමණ දුරකින්. මහවිලච්චිය ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය. ඉන් යැපෙන පවුල් ප්‍රමාණය 90ක් පමණ වෙනවා. මහවිලච්චිය ගමේ පවුල් 500ක් පමණ ජීවත් වෙනවා. මේ පවුල් 50කට හොරයිසන් ලංකා පදනමින් නොමිලේ පරිගණක ලබා දී තිබෙනවා. හරියට බැලුවොත් හොරයිසන් එකේ ළමයි 70%. හොරයිසන් ලංකා පදනමේ නිර්මාතෘ නන්දසිරි වන්නිනායක මහතා තමයි මහවිලච්චිය ගමේ පාසල් වලට පරිගණක තාක්ෂණය ලබා දෙන්න මූලික වෙලා තියෙන්නේ. ගමුන් ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහායි. අද වන විට අප විසින් මෙස් ජාලය මගින් නිවාස 28ක් සහ රජයේ පාසල් 2ක් ආවරණය කරලා තියෙනවා. මේ අනුව ගමුන් 1000ක් පමණ අන්තර්ජාලය පාවිච්චි කරනවා. රාජ්‍ය නොවන සංවිධානයක් හොරයිසන් ලංකා පදනම. මහවිලච්චිය ගමේ දරුවන් 200කට පමණ ඉංග්‍රීසි විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාව වැනි විෂයන් පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙන්න මේ අය පෙරමුණගෙන සිටිනවා. මෙෂ් ජාල ක්‍රමය ඉතා දුෂ්කර ගම්මානවලට අඩු යදමකින් සංනිවේදන ජාලයක් සපයන නව ආරක තාක්ෂණ ක්‍රමවේදයක්. හොරයිසන් ලංකා පදනම මහවිලච්චිය ගමට පරිගණක දැනුම ගෙනවිත් දුන්නා වගේම එන්ටර්ප්‍රයිස් ටෙක්නොලොජි පෞද්ගලික ආයතනය මහවිලච්චිය ගම්මානය ගෝලීය ප්‍රජාව වෙතට විවෘත කරන තාක්ෂණික සහාය ලබා දෙන්න කටයුතු කරනවා. ගොවියන් වශයෙන් අපි අන්තර්ජාලය එහෙමත් නැත්නම් කම්පියුටර් භාවිත කරන එක ඉතින් අපිට ලොකු ආඩම්බරයක් ඒ වගේම අපිට ප්‍රයෝජනවත් තියෙන ගොඩක්. විලච්චිය තරම් කම්පියුටර් වලින් ගහන වෙච්ච ගමක් මං හිතන්නේ ලංකාවේ නෑ තාම. Wi-Fi mesh කියන්නේ ලෝකේ නවතම අන්තර්ජාල තාක්ෂණයයි. මහවිලච්චියට මෙෂ් නමින් ජාල පද්ධතියක් හරහා අන්තර්ජාල පහසුකම් හඳුන්වා දීලා තියෙනවා. ගමේ ආරම්භ කරලා තියෙන තාක්ෂණය නම් කරලා තියෙන්නේ මහවිලච්චිය ප්‍රජා ජාල පද්ධතිය කියලා. 2005 වසරේ පෙබරවාරි මාසයේදී ICTA ආයතනය සීමා සහිත එන්ටර්ප්‍රයිසස් ටෙක්නොලොජි පෞද්ගලික සමාගම එක්ක මහවිලච්චිය ගමේ නියම මෙෂ් ජාලයක් පිහිටෙව්වා. ඒ සඳහා මූල්‍ය ආධාර දුන්නේ පෑන් ඒෂියා මගින් ICTA R&D ග්‍රාන්ට් වැඩසටහන. මෙම නියම ව්‍යාපෘතියේ අරමුණ ගමේ නිවාස 30කට ශීඝ්‍ර බලයෙන් යුතු අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සහ තිරසාර සේවාවක් සඳහා සාර්ථක ජාල සාධක හඳුනා ගැනීමයි. ඒකෙන් මම පිටරටවල අපේ අක්කලත් එක්ක කතා කරනවා. අතින් පුරුදු වුණේ ඇවිල්ලා අපේ දුවගෙන් අහලා. ඒකට සයිබර් සිටි යනවනේ. ගිල්ලා ඉති සයිබර් සිටි ගිල්ලා ඉති කරගන්න නිසා ඒකට මට කියලා දෙනවා. මහවිලච්චිය මෙෂ් ජාල පද්ධතිය නිම කරන ලද්දේ පද්ධති දෙකකින්. පළමු පද්ධතියෙන් ජාලයේ ජීව ක්‍රියාකාරීත්වය ස්ථාපිත කොට තියෙනවා. මෙම ජීව ක්‍රියාකාරීත්වය ප්‍රධාන ජාල කේන්ද්‍රයට ප්‍රවේශ වන්නේ ස්ක්‍රික්ස් පද්ධති 6කින්. Wonderful technology called mesh was there. එන්ටර්ප්‍රයිස් ටෙක්නොලොජි සමාගම UNDP ආයතනය සමග එක්ව මෙෂ් නැමැති විස්මිත තාක්ෂණය මහවිලච්චිය ගමට සපයා දෙනු ලැබුවා. මේ සඳහා ICTA ආයතනයේ සහාය මූලික වුණා. සියලු ස්ක්‍රික්ස් පද්ධති කාලගුණයට ඔරොත්තු දින නීමා වැසුම් වලට බද්ධ කොට මීටර 20ක් උස ඇන්ටෙනා කුළුණු හා සම්බන්ධ කරලා තියෙන්නේ. ප්‍රධාන මෙෂ් ජාල කේන්ද්‍රස්ථානය වෙන්නේ හොරයිසන් ලංකා පදනම සතු ඇන්ටෙනා කුළුණයි. එන්ටර්ප්‍රයිස් ටෙක්නොලොජි ආයතනය අනෙකුත් ජාල කේන්ද්‍රස්ථානවලට ස්වයං ආධාරක කුළුණු 6ක සහාය විකාශනය සඳහා ලබා ගන්නවා. මෙෂ් තාක්ෂණයේ භූගෝලීය පිහිටීම අනුව Wi-Fi ග්‍රාහකයින් කණ්ඩායම් 7කට බෙදෙනවා. එම සෑම කණ්ඩායමක්ම කිට්ටුම ජාල කේන්ද්‍රස්ථානයට සම්බන්ධ වෙනවා. දෙවැනි අධීරයේදී ගමේ නිවාස 30කට කම්බි රහිත විද්‍යුත් සම්බන්ධතාවය ලබා දීලා. මේ සෑම නිවසකම එන්ටර්ප්‍රයිස් ටෙක්නොලොජි ආයතනය මගින් Wi-Fi අනුවර්තක ස්ථාපිත කරලා. මෙෂ් ජාල පද්ධතිය හරහා මහවිලච්චිය බාහිර ලෝකයේ සමග සම්බන්ධ කිරීමෙන් ගමේ කෘෂි නිෂ්පාදන වගේම අලෙවිකරණයට සහ මිල ගනුදෙනු ස්ථාපිත කර ගැනීමටත් ගොවියාට පිටිවහලක් ලැබිලා. අප විසින් කළ යුත්තේ මානව ශ්‍රමය භාවිතයෙන් මානව සම්පත් වැඩි දියුණු කිරීමයි. ඉන්පසුව ඔවුන් තුළ දැනුම සහ කුසලතාව වර්ධනය කිරීමට අපට සිදු වෙනවා. මහවිලච්චිය මෙෂ් ජාලය මගින් එහි ජනතාවට ලබා දී ඇත්තේ මේ සේවයයි. මෙෂ් ජාල තාක්ෂණය අලුත් ශ්‍රී ලංකාවක් සඳහා අපේ මතු පරපුරට පෙර ගමන්කරුවෙකු බව කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.